කොහොමද ළමයි හොඳින් ඉන්නව නේද? ඇත්තටම මේ දැන් මේ වීඩියෝ එක අද කරන්න වෙන්නේ නැහැ. කරන්න නැති වෙන්න තිබ්බ වීඩියෝ එකක් තමයි හම්බෙන් කරන්න වෙන්නේ. හේතුව බටාද තිබ්බා මේ දවල් කෑම වේලකට යන්න අපේ වැඩ කරන තැන අපේ නම කියන්න බැරි කෙනත් එක්ක. ඒක හින්දා මේ එකට යන්න තියෙද්දි මම ටක් ගාලා ගිහලා සෙල්ලම් කරා. සෙල්ලම් කරලා ඉවරලා ඉක්මනට එතනට ආවා. ඇවිල්ලා ඉවරලා ඔක්කොම ලෑස්ති වෙන්න කියලා ඔක්කොම කරගෙන මේකදී ඒ අවශ්‍ය තැනින් කතා කරලා කිව්වා ඒකට එයාලාගේ වාහනේ යාලා යනවා කියලා මට එන්න ඕනේ නැහැ කියලා. ඉතින් එතකොට මම අපේ ලලිත්ට කතා කරා. ලලිත්ට කතා කරලා බණ්ඩාරට අපේ ලොකෝ අයලා කට්ටිය එක්ක වෙනවා කියලා. ඉතින් මමත් දැන් එතනට යන්න රෙඩි වෙනවා. ඉතින් රෙඩි වෙද්දී මේ වීඩියෝ එකේ මුල් කොටසක් තියෙන්නනේ. ඒ කොටස තමයි මේ. බිරියානි රයිස් එක හදන්න අපි වතුර දාගෙන ඊට පස්සේ මේකට දානවා තව බෙල් ලීෆ් කියන එකට අවශ්‍ය දේවල් ඔක්කොම දානවා ඉතින්. මෙතන චිකන් එකක් මැරිනේට් කරලා දිනවා. ඊට පස්සේ මෙතන තියෙන අවශ්‍ය දේවල් අනම්මනම් ඔක්කොම ටික මාළු සුද්ධ කරන ලේසි ක්‍රමය මේක. ඉතින් ඇත්තටම මේක මේ ඔට්ටු වෙන්න දන්නේ නැහැ. මේ සමහර කට්ටිය පීයාර ඔට්ටු වෙනවා. මේකේ කොරළේ අරින්න මෙතනින් මෙහෙම කරපුවම මේක කොරළේ ටික කියලා වෙනවා නේ. ලොකුට ඇත්තටම ඔට්ටු වෙන්න දන්නේ නැහැ මේ මාළු සුද්ධ කරන්න. මේවා සමහර කට්ටිය පීයාර අරගෙන එන නාටකම් වන්නටනවා මේ මාළු මේවා සුද්ධ කරන්න කියන්නේ. ඇත්තටම මෙහි හුරුල්ලු. මෙහි තියෙන හුරුල්ලු රට තියෙන හුරුල්ලු මේ. ඉතින් මේක ඊට පස්සේ හොදන වෙලාවේ මේ තුරු කොර ටික හරි මෙතනින් අල්ලලා මේක කොහම ගැලෙව්වා. මෙතනින් අල්ලලා මෙහෙම ගැලෙව්වා. ගලවලිවල මේ මෙතනින් අල්ලලා මේ ටික මෙහෙම සුද්ධ කරලා ගත්තාම මේකේ තියෙන ඔක්කොම ටික ගලවලා එනවා. ඉතින් ඔන්න ඔච්චරයි මේකේ කතන්දරේ. හරිද? නේ ඉතින් මේක ඊට හොදලා ගන්න තියෙන්නේ. සුද්ධ කරලා හොදලා තියෙන්නේ. දැන් මේක කෑලි දෙකකට කපන්න ඕනේ. ඒක සමහර කට්ටිය මේක මාළු කපන්න ගත්තාම මෙහෙම තියාගෙන මේක අතුල්ලනවා. මෙහෙම කරලා එහෙම කරන්න ඕනේ. මේ පීයක තියලා මෙහෙම කරුවා කෙලිම කැපෙනවා. මේ අන්තිම ටිකෙන් තමයි කපන්න ඕනේ. පේනවනේ ලස්සන කැපෙන හැටි. තලන්න නැතුව කපා ගන්න පුළුවන්. ඔන්න කැපුවා. එහෙම තමයි මාළු කපන්නේ හරියට. දැන් ඔන්න බිරියානි එක රෙඩි වෙන්න හදන්නේ. ඒකට අවශ්‍ය දුරු දාලා දෙනවා. ඊට පස්සේ දුරු ටික ඇඩ් කරලා වැඩේ කරන්න යන්නේ. දැන් වැඩේ කරනවා. මේ තියෙන්නේ මේ අර කලින් හදාගත්ත හාල් එක. ඉතින් ඇත්තට මේ හාල් එක පේනවා ඇති සුපිරියට තියෙනවා. මොකද මේ බාස්පති හාල් එක තමයි මේ බිරියානි එකට සෙට් වෙන්නේ. ඉතින් සුපිරියට තියෙනවා. ඒක මෙරි කරගන්න නැතුව ලලිත් අය ඒක හදලා තියෙන්නේ. මික්ස් කරන වෙලාවට බලමු කොහොමද කියලා. මේ බණ්ඩ සුද්ධ කරපු කලයක සුද්ධ කරන්න කලින් ගන්න බැරුණා වීඩියෝ එක. දැන් ඔන්න ධනියා ටිකක් මේකට ඇඩ් කරා. ඔන්න ඇඩ් කරලා ඉවරලා ඊට පස්සේ කරපිංචත් මිරිස් කොළ දාන්න ඕනේ. මිංචි කොළ දාන්න ඔක්කොම දාලා ඉන්නේ රසට හදන්න යන්නේ. චිකන් ටික තමයි දැන් ඇඩ් කරගන්නේ. චිකන් ටික දැම්මට පස්සේ චිකන් ටිකත් එක්ක මික්ස් වෙනවා. අර තියෙන ඔක්කොම මසාලා අරමුණන් ටික චිකන් එකේ පාට වෙනවා. ඔන්න දැන් මෙතන වෙඩේ එනවා කොහොමද මස්සෙන් වතුර දෙවලා මේවා මසාලා එක කලවම් ගියා ලස්සනට දිනවා දාගෙන හැදෙනවා. ඒක මේ පැත්තෙන් සිල් දිනවා. ඒකට දාන්න කඩු එක. ඉතින් කඩු එක රංගුවන් පාටට බෙදලා ඒකත් දාලා ඇඩ් කරලා ගත්තාම සුපිරි බිරියානියක් කන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙන් මම දයි කරි එක රෙඩි කරනවා. දැන් කොන්න කැරට් කවලා තියෙන්නේ. ඔන්න දයි කරි එකට ඊළඟ දේවල් ටික ඇඩ් කරා. බලමු කියන්නේ ගර්කින් ඇඩ් කරා. ඔන්න දැන් මේකට ලුණුත් කපලා දාලා තියෙන්නේ. මිරිස් කරල් දෙක තුනකුත් කපලා දැම්මා. මිරිස් කරල් ටික මෙතන තියෙනවා. යෝගට් ඇඩ් කරනවා. අපිට ගම්මිරිස් කුඩුත් දැම්මා. ලුණු කුඩුත් දැම්මා. දාලා ඉවරලා ඔක්කොම කලවම් කරන්න හදන්නේ දැන්. කලවම් කරලා ඊට පස්සේ තමයි මේකට දහි ඇඩ් කරන්නේ. ඉතින් ඔන්න කලවම් වෙන යෝගට් කරිය. මේකට යෝගට් වලට අපි කියන්නේ හින්දියෙන් දයි කියලා. ඉතින් ඒක තමයි මේකට ගොඩක් කට්ටිය දයි කරි කියලා කියන්නේ. අර ලෙඩා ලලන්තයට උනා වගේ බණ්ඩක් ආව ගමන් බණ්ඩටත් හම්බෙලා තියෙනවා සෝස් පෑන් එකක් හොදන්න ඉවරයක් නැහැ. ඉතින් බලමු. ඒක නිකන් රැක් එකක් වගේ හම් වෙනවද දැන් ලලිත් පැල ගාමකට ආපු නැතුවම පර ගොඩක් කාලෙකින් එද්දි ඉතින් බණ්ඩ ලස්සනට ඉන්නවා. කොණ්ඩේම කපලා මේ දවස් නැත්තම් මේ ඇත්තටම වැඩ කරලා සෑහෙන කාලෙකින් නිවාඩුව ගත්තේ. ඉතින් ඔන්න දයි කරි එක ඔක්කොම ටික ඇඩ් කරලා ඉවරයි. යෝගට් කරි එක. ඉතින් මේක දැන් මේක මම රහ බැලුවොත් එහෙම හරියන්නේ නැහැ. ඒක නිසා මේක අපි දෙනවා ලොකු අයයට පොඩ්ඩක් ලුණු චෙක් කරන්න කියලා. ලොකු අය පොඩ්ඩක් අතල්ලන්න වань. ඔන්න ලොකු අයගේ අතට අපි ටිකක් දාලා බලමු. කියන්නේ රහද කියලා එක. රසයිද? එල්ලලු. එහෙනම් එල්ල නම් එල්ල. දැන් තමයි බිරියානි කි කරියේ සුපිරිය රස ඇවිල්ලා තියෙන්නේ. පේනවා. ඉතින් පේනුමෙන්ම පේනවා රහ තියෙනවා කියලා. ඉතින් ඔන්න සෑහෙන දුරට අපේ වැඩ කොටස ඉවරයි. ඉතින් ලොකු අයියාගේ වැඩ කොටසත් ඉවරයි. බණ්ඩ වැඩ කොටසත් ඉවරයි. දැන් ලලිත් අයගේ වැඩ කොටස තමයි තියෙන්නේ. ලලිත් අය වැඩේ කරන ගමන් ඉන්නේ. වැඩේට එන්න වෙලා වැඩේ කරන ගමන් ඉන්නේ. ඉතින්
කොහොම කරගෙන ගිහිල්ලා බලමු අපි තව ටිකකින් කොහොමද ඉතුරු ටික වෙන්නේ කියලා. මේ තියන්නේ මර කපපු මාළුවේ මොත්තට ගම්බිරිස් කුඩු මිරිස් කුඩු ලුණු කුඩු ඊට පස්සේ කහ කුඩු එහෙම දාලා මොත්තට බණ්ඩා මේක මේ හොතර අතගාලා තියලා තියෙන්නේ මැරිනේට් වෙන්න. අලයකත් වැඩි වෙනවා අලයක රෙඩි වෙද්දි මේක දැන් දුම් දානවා මගේ අතකට එක්ක වදිනවා තුන. අලයක බැදලා ගන්න හදන්නේ බත් එකට දාන එක. දැන් තමයි අන්න බිරියානිගේ සුපිරිය වෙන්න හදන්නේ. ඉතින් මික්ස් කරන්න හදන්නේ දැන් බිරියානි එක. ඉතින් මෙහෙම අර බිරියානි වල ෆ්‍රයිඩ් රයිස් වල එකපාර මික්ස් කරන්නේ. ඒක පොඩ පොඩ දාලා මික්ස් කරන්නේ. ඒ වගේම තමයි දැන් මේක හදන ක්‍රම කීපයක් තියෙනවා. මේ ලලිත් අය හදන කෙනා මේක ඇත්තට පට්ට රසයි. ඉතින් ඔයාලා හදලා බලන්න, කාලා බලලා යටින් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකේ. කොහොමද රස කියලා. දැන් මේ එහෙම තමයි වැඩේ කරගෙන යන්නේ. පොඩ්ඩක් තට්ටුවක් දානවා. ඊට පස්සේ චිකන් හරි ඔයාලා හදාගන්න මටන් කාරියක් හරි ඊට පස්සේ අවශ්‍ය දෙයකින් කොහොම හරි හදාගන්න. මම චිකන් විතරක් කරන නිසා තමයි චිකන් හදන්නේ. දැන් ඔන්න අය දානවා මස් තට්ටුවක්. ඉතින් මස් දාලා ග්‍රේවි මේව කලවම් කර දාලා ඉතින් මේකට ආපහු ඔන්න තට්ටුවක් දාන්න හදන්නේ. ඉතින් ඒ තට්ටුව දාලා ඉවරලා අයත් බත් තට්ටුවක් දාලා ඔන්න ලලිත් අය ඔක්කොම ටික දාලා ඉවරයි. මෙතන මේ ඔක්කොම බරු ටික ඇඩ් කරලා මේක ලිපේ තියලා මේක ආපහු උයනවා කියන එක කියන්නේ දම් කරනවා කියන. දම් බිරියානි කියන අහලා තියෙනවා නේද? දම් බිරියානි කියන්නේ මෙන්න මේකට තමයි මේ ක්‍රමයට තමයි දම් බිරියානි හදන්නේ. ඉතින් ඉන්දියන් කට්ටිය මේක පොඩ්ඩක් ආහාරයෙන් මේ වෙනස් කරලා හදනවා. රෙසිපි එක වෙනස් වෙනවා. එක එක රටවල වලින් වෙනස් වෙනවා. ඉතින් කන කට්ටිය. නමුත් අපේ ලංකාවේ කට්ටිය මෙන්න මේ ක්‍රමයට තමයි හදන්නේ. ඉතින් මේක හදලා බලන්න හදන්න ලේසි. රසයි. මමයි වණ්ඩයි යනවා මේ අපි යන අන්නාසි ගෙඩියක් ගේන්න. මමයි වණ්ඩයි. කෙනෙක්ට අන්නාසි ගෙඩියක් තියෙන්න ඕනි කියලා කියනවා. ඉතින් අන්නාසි ගෙඩියක් අරගෙන යනවා. බලමු ගිහිල්ලා අන්නාසි කඩේ ගාවට අන්නාසි තියනවාද. මේ ඇවිල්ලා ඉන්නේ බණ්ඩගේ නිල රතේ මේ. ඉතින් බණ්ඩගේ නිල රතේ තමයි අපි යන්නේ අන්නාසි ගෙඩිය ගේන්න. ඉතින් ඇත්තට මේක සුපිරි වාහනේ බණ්ඩට තියෙන්නේ. ඉතින් මේක සීට් වලින්ම පේනවා ඉතින් කොහොමද වාහනේ කියලා. හැබැයි පොඩි අවුලක් තියෙනවා මූ මාසෙකමත් හොදලා නැහැ මේක. ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් නෑ වාහනේ හොදලා නැති එක. මේ මුත් එක්ක යද්දි ටිකක් බය යන්න මොකද මේ පේනවනේ කැමරාවේ මෙල වෙන විදිය. එහෙනම් ඉතින් ඩ්‍රයිවිං වලින් අංක එක ඉතින් ඉස්සරහ කඩයක් තියෙනවා බේකටයක්. ඔය පාරේ ඔහම ඉස්සරහට යමු. එලි. හරියනම් අන්නාසි කඩේ ගාවට ගිහිල්ලා බලමු අපි අන්නාසි තියෙනව කොහොමද කියලා. ඔන්න ඉතින් අන්නාසි ගන්න කියලා කඩේට ආවා. අන්නාසි තියෙන්නේ පට්ට ලොකු ගෙඩි. ඉතින් මේ ගෙඩියක් සාමාන්‍යයෙන් කිලෝ එකකට වැඩි. නමුත් කරන්න දෙයක්වත් නැහැ. වෙන අන්නාසි ගන්න දෙනකුත් නැහැ. ගන්න යන්නේ ඉරුවා ඔන්න ගාන බැලන්සෙන් බැලුවා හරි. ඕවා ඉදුලට කහ පාට දෙන්නේ ඈ මේ අන්නාසි ගෙඩිය ගෙනාවට මේ අන්නාසි ගෙඩිය ඇත්තටම මේ කනකන් ෂුවර් නැහැ මේක රහයිද කියලා. උන් කඩේ රහයිද කියලා දුන්නා. ඉතින් බණ්ඩ කපනවා. බලමු කපලේ කියලා. කොහොමද කියලා බණ්ඩ ඇදලා අරිනවා පළු යන්න මේකට ලෝභ නැති මිනිහට කපන්න පුළුවන් මොකද කතාවක් තියෙනවා. මේ තමයි අරුන් අර මිටයි කියලා ඉවරලා රහයි කියලා දීපු අන්නාසි ගෙඩිය. ඉතින් අපි සීනි දාලා තමයි අන්නාසි ගෙඩිය කන්නේ. මොකද කටේ තියන්න බෑ මේක පට්ට ඇඹුල්. හරිද? රහයි කියලා මුන් දුන්නට කටේ තියන්න බෑ පට්ට ඇඹුල්. දැන් බණ්ඩා මේකට ලුණු දාලා මිරිස් කුඩු මොනවද ගම්බිරිස් කුඩු දාලා සීනි දාලා මේ හදන්නේ. මට්ටම් පාදක් දාලා දෙමන් නම් උන්නේ ඇඹුල් වලින් පෙන්නේ හයි ගාන තියෙනවා. දැන් බලමු මෙහෙමවත් කන්න පුළුවන්ද කියලා. ගෙනාවු මෝඩකමට කනවා ඉතින්. මේ දෙන්නේ ලොකු අයියා ඇපල් කපලා ඉවරලා මොනවා හරි එකක් හදනවා කන්න එකත් එක්ක කන්න දන්නේ නැහැ. විතර පොතු වරිනවා බණ්ඩා. දැන් ඔන්න බත් එක ඔක්කොම වැඩේ කරලා ඉවරයි. දැන් කජ්ජු මුද්දරප්පලන් ඊට පස්සේ ලුණු බැදලා දාලා තියෙනවා සුපිරියක් තියෙන්නේ. ඉතින් කන වෙලාවට පෙන්නන්නම් කොහමද රස කියලා. විතරයි යලා ඊළඟට බිරියානි එකට ඇඩ් වෙන්න ඕන තියෙන ටික. ඔන්න බත් එක කලවම් කරන්න හදන්නේ ඉස්සෙල්ලා දාපු දේවල් ඔක්කොම දාලා. ඉතින් ලස්සනට කලවම් වෙනවා පේන වැඩි වලට. අර දාපු කජ්ජු ඊට පස්සේ ග්‍රේවි මස් බත් ඊට අමතරව තියෙන ස්පයිසිස් ඔක්කොම එක්ක කලවම් වෙලා සුපිරි රසක් ගන්නවා. මේ පැත්තේ තියෙනවා මම හදපු දයිකඩේක. ඊට අමතරව මෙහෙම කැරකෙද්දි තියෙනවා ඒ කියන්නේ අල බැදලා ඊට අමතරව බිත්තරයක් අන්නාසි පෙත්තක් සහ බිරියානි එක ලලිත් අය හදපු. ඉතින් ඔන්න අපි දෙන්න සෙට් වෙලා ලලිත් අය ගෑම කැදුවා. අපි දෙන්න කන්න දන්නේ ලලිත් අය නම් කනවා. බලමු රසයිද කියලා. අනිවාර්ය රස වෙන්න ඕනේ. මොකද ලලිත් අය හදන කෑම පට්ට රසයි. ඉතින් ලලිත් අය හද බිරියානිගේ රස බලන්න තියෙන්නේ දැන් එකක් කනාගත්තා කනවා.
පට්ට. ඒ කියන්නේ මේ අන්නාදි වෙත්ත කටක්වත් කෑවේ නෑ. මම ගෙනාව මෙලවරක් නැති අන්නාදි වෙත්තක් මමයි වඩයි කියලා ගෙනාවේ. ඇත්තටම රහයි. පට්ට රසයි කෑම එක. එහෙනම් ජය වේවා. ජය වේවා ජය වේවා ජය වේවා. ලලිතයි මයි කියන්නේ චරිත දෙකක්. ජය වේවා. දැන් ඔන්න මමයි ලලිතයි කෑම කෑවා. අපි බලමු පොඩ්ඩක් බණ්ඩයි ලොකු අයයි කොහොමද කෑම කන්නේ කියලා. මොකද මම කන ගමන් ඉන්නේ කන එක නවත්තලා පොඩ්ඩක් ඒ දෙන්න ගාවට යනවා බලමු කන විදි. ඔන්න යද්දී බණ්ඩට නම් අවුලක් නැහැ වීඩියෝ කරනවාද ඇත්ත කියලා අවුලක් නැහැ. ඌ කනවා එලකිරි ජයවා සුපිරි. ඔන්න අපේ බැටරි එක ඔක්කොම ඉවරයි. බණ්ඩත් එක්ක ආවා බණ්ඩගේ වාහනේ ලොකු අයයි මමයි බණ්ඩයි ආවේ මාව දාන්න. ඉතින් ආවා දැන් ලොකු අයයි බණ්ඩයි යන්නේ. ඉතින් එහෙනම් ඒ කට්ටිය යනවා පරිස්සම යන්න කියලා සුබවතන ගමන්. ආයි වීඩියෝ කින් හමු වෙනන් ජය වේවා. ඔයාලා ඔක්කොටම ඉන්ෂාල්ලා බයි. එහෙනම් අයත් අලුත් වීඩියෝ එකකින් හමු. channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකක් බලා ගන්න පුළුවන් next week වල සමහර විට පුළුවන් නැත්නම් ඊළඟ next week එක අනිවාර්ය වීඩියෝ එකක් අපේ. එහෙනම් ජය වේවා. මේ ලොකු අය ඉන්නවා බණ්ඩා ඉන්නවා. දේවි හිටයි ජය වේවා.